ඇති මේක 6800කට ගියා. රාලහාම ගෙනල්ලා ගෙදර තිබ්බා. රාලහාමේ මලාට පස්සේ අයියයි මල්ලි දල දෙක බෙදාගත්තා. මෙයාගේ තාත්තා නැතුණු මේ රාලහාමගේ තාත්තා ගිහින් අයියට කිව්වා ඔබ දෙන්න මල්ලිට. එතනයි තියෙන්න ඕනේ කියලා. 30000කට දුන්නා. 30000ට අර වලි 4-5 දෙනෙක් ගෙනා මූට මොකුත් නෑ 60000කට තම්බියු ටික දෙකම. එව්වා පණ්‍යාලකම් වරයා. සංස්කෘතිය මිත්‍ය වේල්ගම මහත්තයා තමයි බැරනවා ඔයා ගන්න. මේ කොහෙද දන්නේ මෙච්චර ඇති කිව්වා දල. දැන් කොහෙද කපලා හිපුණන්නේ නැති. මේ කවුද මේ ඉන්නේ එතකොට? කොයිනේ කිරිලෝ රාලහාමි පුතා. ඔයා කතාව ඉක්කේ. අර ලොකු රොරිය තියපුවාම මෙහෙම පේන්නේ නැද්ද? ඉතින් මං ඇහුවා පෝරේකද මහත්තයා ඒක දලක් කැඩලාද ටිකක් කියලා. ඔව් කිව්වා. ඒක හම්බුණා පරිණිතාන මහත්තයාට නිදාංග. ඒක අන්න තාම තියෙනවා එයා ගාව. ඒ මොකටද? අර බෑග් කැඩිච්ච එක විතර. ඒක ඇත්ත පණ පිටින් කාලේ කැඩිච්ච එක. දැන් ඔය පත්තර තේම ලියනකොට ඔක්කොම වෙනල් ලියන්න ඕනේ. දැන් පොරේ නෑ දැන් පොරේකද මහත්තයා ගාට කියලා ඔක්කොම විස්තර කතා කරන්න වෙලාවක් ඉන්නේ. මෙයා හරි එක්ක ඉන්නේ. ඔව් හැබැයි ඊළඟට දුදු මහත්තයා මේ අපිට මේ ප්‍රතිශත ඉන්නව නේද? ආර නිර්මාණශීලී හැකියාව. ඔව් නැත්තයි නෑ ඔය ඔයාට